අමතක වීම ඇති වෙන්නේ හිතේ තිබෙන මේ මුලාව නිසාද නැත්නම් අපි හිත හරි හැටි ප්‍රායෝගික පුහුණු වැඩපිළිවෙලකට ගෙනහලා නැති නිසාද අපට එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, මේ සිත යම්බඳු පුහුණුවක යෙදුවේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව යටතේ මේ සිත අසංවර වෙනවා. සහ සිතේ තියෙන හැකියාවන්, යහපත් වූ හැකියාවන් දුර්වල වෙලා අයහපත් වූ තත්වයන් මතුවෙනවා. දැන් අපි හිතමුකෝ අමතක වීම කියලා වරුණ. ඒ අමතක වීම එන්න වැඩි වෙනකොට කියන්නේ යාර නිතර අමතක වෙනවා කරන කියන දේවල්. හැබැයි අනිත් පැත්තෙන් විමසලා බලද්දී ওই තැන් වල යාට පොඩක් තරහා වැඩි, රාගය වැඩි, මාන්නය වැඩි, ආන්නේ වගේ පැත්තකුත් තියෙනවා වරුණ. ඒ කියන්නේ කුසල පාක්ෂික ධර්මතා මේ මනසේ ක්‍රියාශීලීත්වයෙන් අඩුවෙන්න අකුසල පාක්ෂික ධර්මතා බලවත් වෙනවා. පිටමක මතක නැති වෙනවා. හැබැයි යාගේ රාග දේශත් ඒත් එක්කම සාපේක්ෂව අඩුවීමක් සිද්ධ වෙනවා නම් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන්. කමක් නැහැ මගේ කෙලෙසුත් අඩු වෙනවනේ මේ සමග කියලා. හැබැයි වරුණ එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහනේ. දැන් ඒ මතක නැතිවීම නැත්නම් අමතක වීම කියන කාරණය මතු වෙන්නේම වරුණ නීවරණ බලවත් වීම තුළ. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණයන්ගේ ක්‍රියාත්මක වීම බලවත් වෙන්න යාට සතිය නැති වෙනවා. සතිය ගිලිහිලා යනවා. දැන් අපි මේ සතිපට්ඨාන කොටස් කතා කරන්නේ ඒ සතිය සංවර්ධනය කරන්නනේ, දියුණු කරන්නනේ. එතකොට දියුණු වූ සතියක් ඇති වෙනකොට ඔය තත්වයන් සෑහෙන දුරට මගේ හැරෙනවා වරුණ. ආයි දෙතුන් පාරක් දොර වැහුවද ඒව බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කිසි තැනක අමතක වීමක් ඇති වෙන්නේ නැහැ. බඩු මුට්ටු අමතක වෙන්නේ නැහැ. සමහර මිනිසුන්ට වරුණ මේ අත්‍යවශ්‍ය දේ අමතක වෙලා අත්‍යවශ්‍ය තැනකට යද්දී එහෙම අවස්ථා එනවනේ. ඉතින් ඒ එන්නේ සතිය ගිලිහිලා ගිහිල්ලා විශාල මේ ලෞකික අරමුණු ප්‍රමාණයක් එක්ක අධිකව මේ මනස වෙහෙස කර බවට පත් වෙලා අතීත අරමුණු, අනාගත අරමුණු සහ මේ වර්තමානයේ එදිනෙදා ජීවිතය කරන ගනුදෙනු මේ සමස්තය සමග සතියක් නැති බව, චිත්ත ඒකාග්‍රතාවයක් නැති බව, යෝනිසෝ මනසිකාරයක් නැති බව කියන කාරණේ බලවත් වෙලා. ඒ වගේ තැනකදී වරුණ මේ අමතක වීම විතරක් නෙමෙයි තවත් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අමතක වීම එකක් විතරයි. සමහර විට කියන්න හොඳ නැති නුසුදුසු වචන යාගේ අතින් කියවෙනවා. සමහරට මේ හිතවතුන් තරහ වෙන විදිහ අත්වැරදීම් සිද්ධ වෙනවා යාගේ අතින්. ඇයිද මෙයා ඉන්නේ යෝනිසෝ මනසිකාරය නෙමෙයිනේ වරුණ. දැන් තමන් යෝනිසෝ මනසිකාරයෙන් නෑ කියන එක අනිත් අයට අදාළ නෑනේ. හැබැයි යෝනිසෝ මනසිකාරයෙන් සිහි කල්පනාවෙන් හිටියේ නැත්තම් වරුණ එයා කරන කියන දේවල් යහපත පිණිස පවතින්නේ නෑනේ. මිත්‍රත්වය අමතක වෙන්න පුළුවන්, යුතුයකම් අමතක වෙන්න පුළුවන්, වගකීම් අමතක වෙන්න පුළුවන්, පොරොන්දු කැඩිලා යන්න පුළුවන් නේද වරුණ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ තුල යාට තවත් ජීවිතේ අවුල් වෙන පැත්තට විතරයි කටයුතු සිද්ධ වෙන්නේ. අනස මම ඔයටම ගලපලා තවත් කාරණාවක් ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. දැන් අපි යම් දෙයක් කියනකොට ස්වාමීන් වහන්සේ කියන දේ පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවාද? දැන් මොකද යම් දෙයක් හිතන්නේ නැතිව අපිට එහෙම කරන්න පුළුවන් කමක් තිබෙනවාද? සිතට ඇතිවන සිතුවිලිද අපි ක්‍රියාවට හැම විටම නංවන්නේ ස්වාමීන් වහන්සේ. සමහරු කියනවා නොහිතා කිව්වේ, නොහිතා කරපු දෙයක් ඒක. මම හිතුවේ නෑ ඒ ගැන, ඒ වෙලාවේ ඒ විදිහට මගේ කටින් ප්‍රකාශ වුණේ මං හිතලා කරපු දෙයක් නෙවෙයි. මේ වගේ ප්‍රකාශ තියෙනවා ස්වාමීන් වහන්සේ. මේවා බොරුද? අපිට එහෙම සිතුවිල්ලක් ඇති වෙන්නේ නැතුව, එහෙම නැත්නම් අපිට හිතන්නේ නැතිව එහෙම ක්‍රියාවට නංවන්න පුළුවන් ද? ක්‍රියාවට නැං වෙනවාද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, සිතක් පහළ නොවි කාය කර්ම, වචී කර්ම සිද්ධ වෙන්නේ නැහැ. තථාගත ධර්මයට අනුව යම්බඳු වචනයක් කතා කරද්දී ඊට පෙර ඒකාන්තයෙන් සිත් පරම්පරාවක් පහළ වෙනවා. චිත්තක්‍රිය වායෝ ධාතුවක් ඒ අනුව ජනනය වෙනවා. ඒ අනුව වචී විඤ්ඤාති රූපය පහළ වෙලා තමයි වචන කතා වෙන්නේ. ඔය කියන්නේ වරුණ නොහිතා කතා කළා කියලා එයා යෝනිසෝ මනසිකාරයෙන් ඒ පිළිබඳ පසු වුණේ නැහැ. දැන් රාහුල ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, රාහුලයනි වචනයක් කතා කරන්න පෙර පච්චවෙක්ඛිත්වා හොඳට සිහියෙන් නුවණින් කල්පනා කරලා ඒ වචනේ කතා කරන්න සූදානම් වෙන්න. ඒ කතා කරන්න පෙර එහෙම කරන්න බැරි වුණා නම් කතා කරන වෙලාවේ හෝ මෙනෙහි කරන්න මේ වචනය නිධානවතී වචනයක්ද, අර්ථාන්විත වචනයක්ද, බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින වචනයක්ද? ඒ සියල්ලටම පෙර වරුණ තමන්ගේ පැත්තට මේ වචනේ යහපත පිණිසද පවතින්නේ කියලා හිතන්න කියනවා. එසේ නොවේ නම් මේ වචනේ කතා කිරීම ඉඳුරාම නවත්තන්න. හැබැයි වරුණ එතෙන්ට ඇවිල්ලත් සිහි කල්පනාව ඇති උනේ නැත්තම් යා වචනේ කියවුණා නම් එසේ විමසීමකින් තොරව කියලා ඉවරුණාට පස්සේ හරි හිතන්න කියලා මම මේ කියපු දේ හරිද කියලා වරුණ. අවස්ථා තුනකදී ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. එතකොට තුනදී ප්‍රත්‍යවේක්ෂා කරලා අපි ජීවිතේ හුරු කරගත්තාම කතාබස් කිරීම සහ කායික ක්‍රියාකාරකම් ටික දවසක් යනකොට වරුණ කතා කරන්න කලින්
එයාට එනවා මේක කතා කරන්න හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. යමක් කරන්න කලින් එයාට යෝනිසෝ මනසිකාරය පහළ වෙනවා. ඉතින් ඒ වගේ තැන්වල තියෙන්නේ වරුණ එයා මේ ධර්මයේ තුල සිත කය වචනය පුහුණු කරලා නැහැ. ඒ පුහුණු නොකිරීම නිසා තමයි වහා වචන කියවෙන්නේ. ඊළඟට අර නොහිතා කිව්වා කියන සමහර දේවල් එහෙම වෙනවා. ඒක එච්චර දුර දිගක් ඒ ගැන කල්පනා කරලා ඒකේ ආදීනමය අනතුරු ඒවා දකින්න නැතුව ඔහේ කියනවා. ඉතින් ඒ වගේ සිදුවන අනතුරු බලවත් මේ සාමාන්‍ය ජීවිතයට පවා. මේ කටින් වචනයක් පිට වුණාට පස්සේ වරුණ කටවහල වැඩක් වෙන්නේ නැහනේ. ඒ නිසා අපි කතා කරන වචනයෙන් සාමේ කායික ක්‍රියාකාරකම් වලින් බාහිරත් එක්ක මේ සම්බන්ධතාවය පවතින්නේ මේ ජීවිතේ. ඒ පරපටිබද්ධ භාවය. ඉතින් එතනදී ගිහි වේවා පැවිදි වේවා කාටත් වරුණ මේක බලපානවා. කතා කරන වචනේ පිළිබඳව හොඳ සිහි කල්පනාවකින් පසු වෙන්න ඕනි. වැඩියෙන් කතා කරනවට වඩා ප්‍රමාණයට කරන කතාව. ඒ වගේම තව කෙනෙකු සමග කෙරෙන පිළිසඳරේදී ඒ පිළිසඳර මුසාවෙන්, පරුෂ වචනයෙන්, කේලමින්, ඒ වගේම හිස් බවකින්, හිස් වචන කතා කිරීමකින් තොරව පවත්වන්න පුළුවන්. ආන්නේ පිළිසඳර තමයි උතුම් පිළිසඳරක් වෙන්නේ, උතුම් කතාවක් වෙන්නේ. කතාවේදී වේවා වරුණ, ක්‍රියාවේදී වේවා සිහි කල්පනාවෙන් තොරව නම් එයා ජීවත් වෙන්නේ. මෙලොවටත් එයාට ඒක අනතුරක්, පරලොවටත් අනතුරක්. එහෙමයි ස්වාමීන් වහන්සේ.